අනිත් එක තමයි ඔය වැරදි කරන මිනිස්සු නෙගටිව් මිනිස්සු කොහෙන් ගියත් කරගලා ආයෙත් ඔයා ගාවට එනවා බහුතරයක්. එන පාරට වාට සමාව දෙදී ඉන්න හිතනවා නම් ඒකත් ඔයාගේ දුර්වලකමක්. වරදක් දැකපු පමණින් දමල ගහලා යන්න නෙමෙයි. හදන්න උත්සාහ ගත්තට වෙනස් කරන්න උත්සාහ ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ ලිමිට් එකක් තියෙන්න ඕනේ. ඒ ලිමිට් එක පැනලත් නැවත එයා සමාවෙල්ල එනකොට වා සමාව දෙදී ඉන්නවනම් කවදාවත් ඔයා වෙන ට්‍රැක් එකකට යන්නේ නැහැ නේ. කවදාවත් ඔයා රිකවර් වෙන්නේ නැහැ. එකම සර්කල් එක තමයි සිද්ධ වෙන්නේ. කීප වතාවක්ම මම අයින් වෙන්න හැදුවා. නමුත් මේ මිනිස්සයා මට අයින් වෙන්න දුන්නේ නැහැ. අයින් වුණා නම් මට මේ දේ වෙන්නේ නැහැ නේ කියන තැනට එනවා. ඔයා උත්සාහ කරාට අයින් වෙන්න වෙරෙන්න පුළුවන්. ගැලපෙන්න බෑ තමයි. ඒ බැහැවීම නිසා මෙන්ටලි කනෙක්ට් වෙලා ඉන්න නිසා කොහෙන් ගියත් කරගලා ඒක ඕන. ඒක දන්නවනේ මම කලින් වීඩියෝස් වල ගොඩක් එක කියලා තියෙනවනේ. ඒතර ඔයාලට දැඩි උමනාවක් තියෙනවා නම් හරියට ඔයාව තේරුම් ගන්න කවුන්සලර් කෙනෙක්ට හරි වෙන කාට හරි ඔයාව ගයිඩ් කරලා රිකවර් කරවන්න පුළුවන්. ඔයාගේ උමනාව නැතුව කාටවත් බෑ ඔයාව ගයිඩ් කරන්න. සමහරවිට අහගෙන ඉන්නවා අහගෙන හිටියට ඒක කරන්නේ නැහැ. ඔහේ මගරලා දාලා Tamanට හිතන එක හරි කියලා කරගෙන යනවා. විඳවන්න වෙනවා ඉතින්. එතකොට ගොඩාක් පරක්කුලා තියෙන්නත් පුළුවන්. පස්සේ කාලෙක වෙනස් වෙයි. දේවල් වෙයි කියලා කැප කරන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි අපිට තියෙන්නේ. මතක තියාගන්න. මේ කාලේ ඇතුළත දේවල් වෙයි කියලා සතුටෙන් ඉන්න තියෙන තමන්ගේ ජීවිතේ දේවල් ගොඩනගා ගන්න තියෙන මේ කෙටි කාලේ කැප කරනවා නම් කෙටි කාලේ වැය කරනවා නම් ඒක මොනතරම් මෝඩ වැඩක්ද? අන්න ඒ පදනම උඩ මිනිස්සු හැදෙනකම් බලන් ඉන්න ඕන ලිමිට් තියෙනවා. මේක එක එකට එක එක විදිහට බලපාන්න පුළුවන්. මම මේ පොදුවේ කතා කරන්නේ හරියටම නෝ කන්ටැක්ට් ෆලෝ කරනකම් ඔයාට කරන්න පුළුවන් දේවල් ටික ඔයා කරන්න. ඒ කියන්නේ නෝ කන්ටැක්ට් ෆලෝ කරන්න. අද උදාහරණයක් විදිහට කියනවා අර දැනට කරන්න පුළුවන් දේවල් නේ යාගේ ඩීටේල්ස් සයින් කරගන්න එයාගේ පික්චර්ස් නැත්නම් පාස්ට් මෙසේජස් මේ වගේ දේවල් අයින් කරගෙන ඔයාගේ ප්ලෑන් එක දැනට හැමීට හදාගන්න. ඔයාලට සතියක් දෙකක් මාසයක් ගියත් ඒක හදාගෙන නැහැ. ඒ කියන්නේ ඒක අයින් කරගන්න නැහැ. ඒක අයින් කරගන්න නැත්තේ අය අර මනුස්සයට බැහැ වෙලා නිසා අරව අයින් කරගන්න ලෝබයි. ඉතින් ඒකෝට රිකවර් වෙන්නේ නැහැ කොහොමද? අනිත් දේවල් ෆලෝ කරලා වැඩක් නැහැ නේ. තමන්ගේ ගැලරි අර වගේ දේවල් තියෙනකොට ඒව දකින්නකොට කොහොමත් ආයේ මයින්ඩ් එක කෙලිම ඇදලා අරයා හිටපු තැනටම දානවා. මොකද අපේ මයින්ඩ් එක හැම වෙලෙම 90%කට වඩා බලන්නේ මේ මනුස්සයව ඇදලා ගන්න අර වලට. ඇඩික්ට්ලා ඉන්න නිසා කුඩු ගහන මනුස්සයෙක්ට ඒක නැතුව බෑ. එතනටම ඇදලා යනවා වගේ මෙතනත් එහෙම පර්සන්ටේජ් එකක් තියෙනවා. ඒතර මේ මනුස්සයාට අදාළ දේවල් ළඟ තියෙනකොට තවත් ඒකේ තීව්‍රතාවය වැඩි වෙනවා. තවත් ඒක ප්‍රබල වෙනවා. හරිද? ඒතර හිතට ටක් ගාලා ඔපචුනිටි එකක් හම්බ වෙනවා. මෙයාගේ මොනවා හරි විසිබල් රිමයින්ඩ් එකක් හරි ප්‍රසන්ට් එකේ අප්ඩේට් එකක් හරි දකින්නකොට පාස්ට් එකේ අප්ඩේට් එකක් හරි මොනවා හරි විදිහකින් මෙයාගේ ඉන්ෆර්මේෂන් එකක් ඔලුවට යනකොට ටක් ගාලා අපේ බ්‍රේන් එකේ ඒක ඔපචුනිටි එකක් කරගන්න මෙයා වෙතෙන්ට තල්ලු කරනවා.